අයිබෝවන් අපිට සමහර දේවල් සමහර පුද්ගලයින් සමහර විට අපි කරපු රැකියාව පවා අහිමි වෙනවා. අපි කොච්චරනම් දුක් වෙනවද ඒ අහිමි වීමත් එක්ක. ඔබ විශ්වාස කරන්න අපිට ඒ දේවල් අහිමි වුණේ අපේ ජීවිතේට අලුතෙන් යමක් අලුතෙන් ගැම්මෙන් වැඩ කරන්න පුළුවන් අවස්ථාවන් අපිට උදා කරන්න වෙන්න පුළුවන්. මේ අහිමිවීම අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂයන්, ඒ කියන්නේ turning points. කාලය ගත වෙනකොට ඔබට කවදා හරි තේරෙවි කොච්චරනම් දෙයක්ද ඒ දෙයින් මම වැළකීච්ච එක. ඒ පුද්ගලයා මගේ ජීවිතයෙන් වද දිදී ඉඳලා ගිය එක කොච්චර දෙයක්ද? කර්මයක් ලෙස කරගෙන ආපු ඒ රස්සාවෙන් අයින් වෙලා නැවතත් හොඳ ආදායම් මාර්ගවලට යන්න ලැබිච්ච එක මොනතරම් වාසනාවක්ද කියලා ඔබට තේරෙයි. අහිමි වුණා කියලා අද දුක් වෙවි ඉන්න ඔබ තව යම්කිසි කාලයක් එහාට බැලුවම ඔබට කොච්චරනම් සතුටක් හිතෙයිද? ඒ දවස ඔබ මෙනෙහි කරන්න මනසින්ම.